මගේ කාලේ ඒ කියන්නේ මම අයින් වෙන කාලේ හිටපු සිලෙක්ටර්ස්ලා ඇත්තටම මගේ වයස දන්නේ නැහැ. ඒක හරි කනගාටුවට කරුණා. පෙරේරාගෙන් අවසාන ඕවරයට 6/6ක්. තිසර කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්. අවුරුදු 35යි. එවකට හිටපු ඇතැම් නිලධාරීන්ගේ කැපිල්ල නිසා ක්‍රිකට් වලින් සමුගත්තා. තිසර කියන්නේ ලංකාවේ ඉන්න හොඳම T20 පිතිකරුවා. MS ධෝනිගෙන් ආందోලනාත්මක ප්‍රකාශයක්. සංගක්කාර සෙමිෆයිනල් බටහිර ඉන්දිය කොදෙව්ව හමුවේ පරාජය වන විට ආසියා ලිජන් T20 තරගාවලියේ අවසාන පන්දු ඕවරයට තිසර පෙරේරා 6/6ක් සමගින් ලකුණු 108ක් ලබා ගනී. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය සහ පාකිස්තානයන් රටවල් එක්ක ආසියා ශූරතා තරගාවලිය ආරම්භ කර තිබුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගයේදී කාසිය වාසිය දිනාගත් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 3ක් දෙවි ලකුණු 230ක් ලබා ගත්තා. එහිදී අවසාන පන්දු ඕවරයට 6/6ක් සමගින් නායක තිසර පෙරේරා පන්දු 31දී ලකුණු 108ක් රැස් කරගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩලු 7ක් දෙවි ලබා ගැනීමට හැකිවුවේ ලකුණු 204ක් පමණි. ඒ අනුව ලකුණු 26ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බොහෝ අය පවසන්නේ තිසර පෙරේරා තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දක්ෂතම T20 ක්‍රීඩකයා බවයි. ඉතින් බොහෝ අය තිසර පෙරේරාගේ ක්‍රීඩා විලාසය ගැන කතා කරන අතර MS ධෝනි පවසා තිබුණේ තිසර පෙරේරා වැනි වටින සම්පතක් කිසිම වැඩ කර නැති පුද්ගලයන් පිරිසක් විසින් රටට අහිමි කළ බවයි. ඉතින් අපේ තිසර පෙරේරා ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.